හෙලෝ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අද අපේ සාලා ටෙක් ටොක් එකට. රුවින් මට කියන්න ගොඩක් දෙනෙක් ගේමින් PC එකක් හදද්දී වැඩියෙන්ම සල්ලි වියදම් කරන්නේ GPU එකටයි CPU එකටයි නේද? ඔව් සචින, ඒක සාමාන්‍යයෙන් වෙන්නේ ගොඩක් අය මොනිටර් එක ගැන හිතන්නේ අන්තිමට. ඒත් ඇත්තටම අපේ හાર્ඩ්වෙයාර් වලින් දෙන performance එක අපිට ඇසින් දකින්න ලැබෙන්නේ මෙන්න මේ මොනිටර් එක හරහා විතරයි. අන්න ඒකයි. අද අපි කතා කරන්න හිතුවේ මොනිටර් එකක රිෆ්‍රෙෂ් රේට් එක නැත්නම් හර්ට්ස් ගණන අපේ ගේමින් එක්ස්පීරියන්ස් එකට බලපාන්න කොහොමද කියලා. සාමාන්‍ය මොනිටර් එකක තියෙන්නේ 60 හර්ට්ස්. ඒ කියන්නේ තප්පරයකට ඉමේජස් 60යි ඩිස්ප්ලේ වෙන්නේ. හරියටම හරි සචිනේ. ඒත් අපි මේ ළඟදි බලපු EMARK 144 Hz මොනිටර් එක වගේ ඩිස්ප්ලේ එක තත්පරයකට ෆ්‍රේම් 144ක් රෙන්ඩර් වෙනවා. විශේෂයෙන්ම FPS රේට් එක ගොඩක් තියෙන ගේම්ස්. ඒ කියන්නේ Valorant, CS:GO වගේ ගේම්ස් ගහද්දී ස්ක්‍රීන් ටියරින් එක අඩු වෙලා ස්මූත් මෝෂන් එකක් ලබලා දෙන්න මේ 144 Hz තියෙන එක ලොකු උදව්වක් වෙනවා. අනිවාර්යෙන්ම රුවෙන් ඩිස්ප්ලේ එක ස්මූත් වෙද්දී ගේම කෙනෙක්ගේ රියැක්ෂන් ටයිම් එක ගොඩක් වැඩි වෙනවා. සචිනි, මම තව දෙයක් අහන්න. ගොඩක් අය මොනිටර් එකක් ගද්දි බය වෙන දෙයක් තමයි මෙන්න මේ ඩෙඩ් පික්සල් කියලා කියන්නේ. ඒක ගැන පොඩ්ඩක් විස්තර කළොත්. හොඳ ප්‍රශ්නයක්. ඩිස්ප්ලේ එකක තියෙන පොඩි පික්සල් එකක් හරි වැඩ කරන්න නැති වුණාම ඒක කළු හෝ පාට ඩොට් එකක් වගේ ස්ක්‍රීන් එකේ පේන්න ගන්නවා. ඒකට තමයි අපි ඩෙඩ් පික්සල් එකක් කියලා කියන්නේ. ගේම් එකක් ගහද්දී හරි වර්ක් කරද්දී හරි ඒක මාරම ඩිස්ට්‍රැක්ෂන් එකක්. ඒක ඇත්ත. හැබැයි EMARK බ්‍රෑන්ඩ් එකෙන් එන මෙන්න මේ 144 Hz මොනිටර් එකට 0 පික්සල් පොලිසි එකක් ලබලා දෙනවා කියන්නේ ටෙක් සයිඩ් එකෙන් බලද්දී ලොකු ඇෂුරන්ස් එකක්. ඒ කියන්නේ ඩිස්ප්ලේ පැනල් එකේ කිසිම පික්සල් ඉෂුව එකක් නැතුව ප්‍රොඩක්ට් එක යූසර්ට ලැබෙනවා. ඔව්. මොකද ඩිස්ප්ලේ පැනල් එකේ ක්වොලිටි එක හරියට තිබ්බේ නැත්නම් කොච්චර හොඳ GPU එකක් තිබ්බත් වැඩක් නැහැ. EMARK මොනිටර් එකේ කලර් ඇකියුරසි එකයි රෙස්පොන්ස් ටයිම් එකයි එක බලද්දී ගේමින් වලට විතරක් නෙවෙයි කන්ටෙන්ට් ක්‍රියේෂන් වලටත් ඒක ගොඩක් සුදුසුයි. හරියටම හරි සචිනි. අපි මේ කතා කළේ මොනිටර් එකක් තෝරගනිද්දී බලන්න ඕන තාක්ෂණික පැත්ත ගැන. EMARK 144 Hz මොනිටර් එක කියන්නේ ඒ රික්වයර්මන්ට්ස් ඔක්කොම සපයන හොඳ එක්සාම්පල් එකක්. එහෙනම් ඔයාලත් ඔයාගේ ගේමින් රිග් එක බිල් කරද්දී අනිවාර්යයෙන්ම ඩිස්ප්ලේ පැනල් එකේ ක්වොලිටි එකයි රිෆ්‍රෙෂ් රේට් එක ගැනයි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. අදට අපේ සාලා ටෙක් ටොක් එක මෙතනින් ඉවරයි. තවත් මේ වගේ ටෙක් සම්බන්ධ තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.